හෙලෝ සුබ දවසක් හැමෝටම මම ඔන්න BTC ගැන පොඩි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ 1 hour 4 hour ගැන. ඔයගොල්ලන්ට මේ මම කියලා දෙන මේ chart එකේ විස්තර බලලා ඔයගොල්ලන්ට ඉදිරි entry එහෙම නැත්නම් trade ගන්න ඉතාමත් පහසු වෙයි කියලා මම හිතනවා. හරි. අපි 1 hour ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන low එකක් වගේම high එකක් හදලා මේ low එක හදලා market එක උඩට ගියා. අය high එක හදලා මාකට් එක පහළට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන චොච් එක අරගෙන තියෙනවා. ඊට පහළින් low එක ගාව බොස් එක හදලා තියෙනවා. දැන් අපිට බැලුමට පේන්න පුළුවන් මාකට් එක පහළට යන්න chance එකක් තියෙනවා කියලා හේතුව මෙන්න මෙතන support එකක් තියෙන නිසා. හැබැයි මේ මෙතන ඔයගොල්ලන්ට පේනව නේද golden line එකක් තියෙනවා. හරි මම හිතනවා ඔයගොල්ලෝ golden line එක ගැන දන්නව ඇති කියලා. සහ ඒ වගේ දේවල් දන්නේ නැත්නම් ඔයාලා ඒ වගේ දේවල් දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් මේ දේවල් ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. හරිද? එතකොට 1 hour ගත්තොත් මේ වගේ තමයි මාකට් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන අපි high එකේ ඉඳලා මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇන්දොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ symmetrical triangle එකක්. හරිද? එතකොට මාකට් එක මෙන්න මේ දිශාවට ගිහිල්ලා නැවත මේ අපිට මෙන්න මේ ලයින් එක අපිට ඕන නම් resistance එකක් විදියට ගන්නත් පුළුවන්. මෙන්න මේ ලයින් එක support එකක් විදියට ගන්නත් පුළුවන්. හරිද? ඒකෝන නැවත ගොඩක් දුරට මෙන්න මේ golden line එකේ වැදිලා මෙන් පහළට එන chance එකක් තියෙන කොයි වෙලාවකම හරි මෙන්න මේ resistance එක මේ resistance line එක break කරලා market එක මෙන්න මේ line එකට එන්න ගොඩාක් ඉඩ තියෙනවා. හරිද? අනේ නිසා ඔයගොල්ලෝ entry එකක් ගනිද්දි හරිම කල්පනාකාරී වෙන්න ඕනේ. හරිද? එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති කියලා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම 4 hour බැලුවොත් එහෙම ඔයාලට පේනවා POC line එක cross කරලා මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මෙතන golden line එක cross කරලා පහළට ඇවිල්ලා මෙතන චොච් එකේ වැදිලා නැවත උඩට යන්න ඉඩ තියෙනවා. 4 hour ගත්තොත් එහෙම මොකද ඔයගොල්ලන්ට පේනව නේද ටාගට් එක තියෙන්නේ මෙන්න මෙතන. හරිද? එතකොට අපිට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් මාකට් එක මොකද පහළට ආපු නිසා පොඩ්ඩක් මේ හරි FAG තියෙන නිසා මාකට් එක උඩට යන්න තියෙන chance එක වැඩි. හරිද? අන්න ඒ විදිහට තමයි මාකට් එක ඉදිරි වැඩ වෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලට තව coins ගැන දැනගන්න තියෙනවා නම් දැනගන්න කැමති නම් ඕගොල්ලෝ ඉදිරියට trade කරන coin ගැන නැත්නම් ඕගොල්ලෝ පොඩ්ඩක් උනන්දු වෙන coin එකක් ගැන කමෙන්ට් එකක් දාගෙන යන්නේ coin එක ඊළඟ දවසේ මම ඒ coin එක ගැන ඔයාලට විස්තර ගෙනල්ලා දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.